ඔන්න අද මම මගේ මල්ලිත් එක්ක රිසෝවර් එක දිගේ තියෙන අර පාර දිගේ ඇවිදන් යන්න තමයි සූදානම් වෙන්නේ. ඔයාලා හැමෝම මගේ මේ ලස්සන වීඩියෝ දාන YouTube channel එක subscribe කරගෙන මේ ලස්සන වීඩියෝ එක බලන්නත් එකතු වෙන්න. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ link එක WhatsApp status වලට share කරන්නත් අමතක කරන්න එපා. මල්ලි යම්. මේ බලන්න ලස්සන. wow වැහි කලුවක් වගේ තියෙනවා නේ මල්ලි. ශානියමයි. යාර අර ටික බලන්න ඕක් යාර. මොකද්ද? බලන්න බඩේ රුක් ගා මලත් ඇටි උසයි. oh my. මම මේ හැරේ වීඩියෝ එකක් දැම්මා ඊයේ. මේ කැරට්. මට අම්මා අහන්න බැරුණා මොකද මේ ගලවලා දාලා තියෙන්නේ කියලා. මේ මීයෝ කාපුවා. මීයෝ කාපුවා? අහන්න ඕනේ අම්මගේ. අප්පා oh my. අර ටිකේ ඒ හරියට හරි එළිය වෙලා නේ. මෙහෙමයි මල්ලි. වැස්සයි නරියක මොකලේ. මොකද? අවුයි වැස්සයි නරියක මොකලේ. නෑ මෙහෙමයි. ඒ හරියට උඩින් තියෙන වලාකුළු එහාට වෙලා ඉර එළියට එතෙන්ට වැටෙන්න දීලා තියෙන්නේ. අර මේ එරියා එක වහගෙන තියෙන තනකරම වලාකුළු වලින් නේ. දැක්කද? ඒ හින්දා ඒ හරියට එළිය වැටෙන්නේ නෑ. මල්ලි අපි මේ පාරේ මේ පැත්ත දිගේ පොඩි දුරක් ඇවිදන් ගිහිල්ලා ඊට පස්සේ එහා පැත්තට යන්න. මොකද අර පැත්තේ තියෙන view එක මාරම ලස්සනයි. ඒකත් පෙන්වන්න ඕන කට්ටියට. දැන් මේ පාරේ මල්ලි මෙහෙම මේ ඉටිකොල තිබ්බට හෙට උදේ වෙද්දි නෑ. ඔව් ඔක්කොම අරන් යනවා. Guys, look at this. මෙන්න බලන්න පාරෙන් එහා පැත්තේ ලස්සන. ඇත්තමයි මම ලංකාවේ ජීවත් වෙනවට වඩා මෙහි ජීවත් වෙන්න ආස මෙන්න මේ හේතුව නිසා. මායි මල්ලි දැන් මෙන්න මේ හැරේ ඔයගොල්ලන්ට පේනවද ඇල මාර්ගයක් තියෙනවා. ආන්නේ හරියට යන්න තමයි සූදානම් වෙන්නේ. යන් අපිත් එක්ක. යන් මල්ලි. මෙන්න මෙයා ගන්න හැග්ගා. හයි කියන්න. හයි. එන්න උඩරේ. හා. අම්මෝ. ඇලේට තියන්නේ. මොකද තියන්නේ? මේ ආයි මේ අර පාරට ඔය අපි ඇවිල්ලා තියන්නේ. මේ අර පාරට අතනින් බලතයි ඒක. අතන දිගට බලතයි. පස්සෙන් මේ අර ඉස්සෙල්ලා තාත්තා වැඩ කරන රිසෝර් එකට ගිහිල්ලා යමුකෝ. ඒකට බයික් එකේ. මේ බයික් එකක එන්න පුදුම ආසාවක් නේද තියෙන්නේ. ආසයි නේද මෙහෙ ඇවිල්ලා බයික් එකේ යවන්න. බලන්න ඔතනින් යන්න පාරට. නැත්තම් ඉස්සෙල්ලා වෙන්න තියෙන. මේ පැත්තේ යන්න පුළුවන් ටොයිලට් තියෙන හරියට. මේ අහන්නකෝ. මේ රූස්ස ගස්ටා තිය දැව ගන්න තමයි වගා කරන්නේ. මේ රතබ්බ තමයි. රතබ්බ? follow me. මතකද මම ප්‍රෙග්නන්ට් දවස් වල මම හස්බන්ඩ් එක මේ හරියට ඇවිල්ලා නිදහසේ ඇවිද ඉන්නවා. මතක කට්ටිය කමෙන්ට් එකක් දාන්න බලන්න. මේ හරියන ෂෝක් අනේ. මේ සයිස්. ඒකනේ අප්පා. මේ මොනවද අප්පා මේ? ඊට එක්කම කන්නමයි. හැබැයි වහගෙඩි જાතියක්ද කොහෙද කුරුල්ලවත් කාලා නැහැ මම හිතන්නේ. අල්ලන්නේ මේවා. ඔව් අස්සත් ඉඳලා ගත්තා ඉතින්. ඔව් අප්පා. මේ පුළුල් නේද?
ඕමයි පුළුවන් හරිම ලස්සනයි නේද අනිත් ඕගොල්ලෝගේ ඇසුත් ඇත්තමයි පින් කරලා තියෙනවා මේ ලස්සන දෙක බලා ගන්න නැද්ද මං අහන්නේ කැලි බේරෙනවා කටේ මේගොල්ලෝ හැම අවුරුද්දම මේ 12 පාරේ වතුර නවත්තලා මල්ලි මේක රිපෙයාර් කරනවා. ඒ කියන්නේ ඔය මේ පෙල්ල වගේ තියෙන තැන්වල සිමෙන්ති එහෙම ගාලා හොඳට මට්ටම් කරලා ඒ විදිහට හොඳට මේක මේන්ටේන් කරන් යනවා. මේකට වතුර එන්නේ අර ජලාශේ. මේකෙත් යතුරත් එක්කම දාලා ගිහලා තියෙනවා. අනේ පුෂ් ස්ටාර්ට්. නෑ මොන පුෂ් ස්ටාර්ට්. යතුර අරන් ගිහින්. ලංකාවේ වඩි. මොකද? ඒ ජාතියක් ගත්තා නම් ලංකාවේ වඩි. මොකද්ද වර්ගයන්නේ? වර්ගයක් නෑ. අයිමා. නේද? මේ දාතේ මේ ලංකාවේ නෑනේ මල්ලි. ඕම ඉන්න මං එන්න. කාසි පෙති. ඕම ඉන්න මං එන්න මාළු බලන්න. මේ හරිය මේ අතු ගාලා කරලා නෑ වගේ ලග්ගකදී නේද? ඇහැට කෝදුරු වෙලා අහනවා. අයියෝ හරි කරදරයක් අප්පා කෝදුරුවත් එක්කන. කෝදුර නෙමෙයි සෝරි හෝහාපුටුව. ඔව් ඇහැ ඇතුළටම යනවා. අර මාළුවේ මෙරළ පාවෙන දෙක්කද? අයිනෝ ලොක්කල වෙන්නන්න ගොල්ලන්ට. දෙක්කද? දැන් ඔන්න අපි ආයසරයක් අර උඩ පාරට යන තමයි හදන්නේ. මෙහෙම ගිහිල්ලා චුක් ගාලා අර පාරට සෙට්ටලා ඊට පස්සේ මේ උඩ තියෙන පාරට යනවා. මොකද්ද? සිරිපාද කියාද? නෑ තාම. සිරිපාද මියාගේ පඩි ළඟ ළඟ තියෙනවා 1000 ගාන. මේ ටික නැගලා අමාරු නෑ. ඒක නම් කිව්වොත් හිතාලා ගන්නවා. අපිට අයියා කෙනෙක් අරවල මේ මොඩය කනවනේ යක්කේ. උණ බටවලද? මම දැකලා තියෙන වීඩියෝස් වල. කනවා තමයි. අපිට කන්න ඕන නැහැ පස්සේ තාත්තා ඔය හරියෙන් ගිහලා ගඩන් එනවා මල්ලි.